හරි මේ තින මම මගේ එක්ස්පිරිමන්ට් වලට වගේ යූස් කරපු account එක සාමාන්‍යයෙන් දැන් මම මේක කරගෙන යන්නේ AliExpress එකත් එක්ක දැන් මම මේකේ ඩ්‍රොප් shipping කරගෙන යන්නේ අපි පොඩ්ඩක් බලමු සාමාන්‍යයෙන් net profit එක වගේ ඒ කියන්නේ එක එක items වලට එක එක orders වලට සාමාන්‍යයෙන් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම අපි item එකකට ගියොත් එහෙම හරි මේක බලමු සාමාන්‍යයෙන් මේ ඕඩර් එකෙන් මට earning එක ඇවිල්ලා තියෙනවා $20.66ක්. එතකොට මේ ඕඩර් එක මට AliExpress එකෙන් ප්ලේස් කරන්න ගිහිල්ලා තියෙන්නේ $10.15ක වගේ ගාණක්. එතකොට සාමාන්‍යයෙන් අපිට මේකෙන් net profit එකකට හරියට බැලුවොත් එහෙම 20.66න් 10.15ක්. මම මේකෙන් 10යි ඒ කියන්නේ මට මේකෙන් පොඩ්ඩක් ඔයාලා මයික් එක පොඩ්ඩක් මියුට් කරගත්තා හරිය ප්‍රශ්න අහන වෙලාවට පොඩ්ඩක් අන්මියුට් කරගත්තා නම් හරි 10.51 ඒ කියන්නේ සාමාන්‍ය ROI එක return of investment එක 100%ක් වගේ ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අපි තව එකකට ගිහිල්ලා බලමු මේ ඕඩර් එකට ගියොත් මේ ඕඩර් එකකින් earning එක ඇවිල්ලා තියෙනවා $31.98ක්. එතකොට මේ ඕඩර් එක දාන්න මට ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් $12.68ක්. එතකොට මම $12.68ක් වියදම් කරලා net profit එක $19.30ක වගේ net profit එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ ROI එක net profit එක 100කට 100කට වැඩිය වැඩි. ඊට පස්සේ තව එකක් අරන් බැලුවොත් මම වැඩිපුර පෙන්නන්න යන්න අපේ ටයිම් එකත් එක්ක. ඔයාලට මම පොඩි අයිඩියා එකක් ගන්න මේක පෙන්නන්නේ මේ වගේ ඕඩර් එකක්. මේ ඕඩර් එකනොත් $30.66ක earning එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක මට AliExpress එකෙන් ඕඩර් එක ප්ලේස් කරන්න ගිහිල්ලා තියෙන්නේ $11.75යි. ඒ කියන්නේ ඒකේ net profit එක $18.91ක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔහොමයි drop shipping එකේ වෙන්නේ. අපි ඒ කියන්නේ ගාණක් වියදම් කරලා සාමාන්‍ය බිස්නස් එකක් විදියට ඒකෙන් ලාභයක් ලබන එක තමයි drop shipping වලදී වෙන්නේ. සාමාන්‍ය ඔයාලට ඒ කියන්නේ ලොකු සමහර කෙනෙක් ලොකු ගාණක් අතේ නැහැ. මෙහෙම ඒක ලොකු ගාණක් අතේ නැති වුණාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මම ඔයාලට නිකන් පොඩි ඒ කියන්නේ සාමාන්‍ය අඩු ගණන් වලට ගිහපු ඕඩර් එකක් පෙන්නන්නම්. සාමාන්‍ය ඒකේ ලාභෙත් එක්ක බැලුවා මේ ඕඩර් එක බලන්නකෝ. මේ ඕඩර් එකේ මට earning එක ඇවිල්ලා තියෙනවා $10.40ක්. හැබැයි මේක මට ප්ලේස් කරන්න ගිහලා තියෙන AliExpress එකෙන් $1.66යි ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මගේ අතින් වියදම් වෙලා තියෙන මේ ඕඩර් එක $1.66යි. මම ඒක $1.66ක් වියදම් කරලා $8.74ක් හොයලා තියෙනවා. සාමාන්‍ය ඒ කියන්නේ මම ඒකට වෙනම ආටිකල් එකකුත් දාලා ඇති. ඒ කියන්නේ ලොකු ගණන් ඕන මේක පටන් ගන්න කියලා මම දැන් ඉස්සරහට මීටින් එකේදී මම ඒක විස්තර කරලා කියන්නම්. සාමාන්‍යයෙන් ඔන්න ඔක තමයි වෙන්නේ. අපි ඕඩර්ස් ගන්නවා. ඒ ඕඩර් එක අපි AliExpress එකෙන් ෂිප් කරලා ඉවර වෙලා අපි ඒකේ ලාභයක් ගන්න එක තමයි සාමාන්‍යයෙන් බේසික් eBay drop shipping කියලා කියන්නේ. හරි. අපි ප්‍රසන්ටේෂන් එකට යමු. හරි සාමාන්‍යයෙන් මෙහෙමයි. eBay එකේ සෙල් කරන විදි තියෙනවා එකක් තියෙනවා direct shipping අනිත් එක drop shipping අනිත් එක stock model කියලා. එතකොට අපිට සාමාන්‍ය ලංකාවේ අපි ඉන්න අය විදිහට සාමාන්‍යයෙන් direct shipping කරන්න පුළුවන් drop shipping කරන්න පුළුවන් stock model එකත් කරන්න පුළුවන්. ඒකට මම ප්‍රසන්ටේෂන් එක විස්තර කරලා දෙන්නම්. ඉස්සර බලමු direct shipping කියන්නේ සාමාන්‍යයෙන් අපි ළඟ තියෙන මොනවා හරි දෙයක්
අපේ නිෂ්පාදනයක් හෝ නැත්නම් අපි ලංකාවේ ඇතුළෙදිම තියෙන දෙයක් රීසෙල් කරන්න අරගෙන හෝ එහෙම නැත්නම් අපි ළඟ තියෙන දෙයක් ඩිරෙක්ට්ම eBay එකෙන් එන ඕඩර් එකකට කස්ටමර් කෙනෙක්ට සෙල් කරන එක තමයි ඩිරෙක්ට් ෂිපින් කියන්නේ. ඒ කියන්නේ අපි ළඟ තියෙන දෙයක් අපි ෆොටෝස් අරගෙන ඩිස්ක්‍රිප්ෂන් හදලා ටයිටල් හදලා ඒකට ප්‍රයිස් එකක් අපි දාලා ඉවරලා අපි ඒක ලිස්ටින් එක දාලා ඉවරලා ඕඩර් එකක් ආවට පස්සේ ලංකාවේ තියෙන SL පෝස්ට් එක හරහා හෝ එහෙම නැත්නම් මොකක්ද ප්‍රයිවට් ශිපින් කම්පැනි එකක් කරහා ඒක කස්ටමර්ට ශිප් කරන එක තමයි ඩිරෙක්ට් ශිපින් කියලා කියන්නේ. ඒක සාමාන්‍ය සරලයි, ලොකු දෙයක් නැහැ. ඕඩේ eBay account එකක් හදලා ඉවරලා අපි ළඟ තියෙන item list කරලා sell කරන එක තමයි ඕකේ සරලවම කියන්නේ. ඊළඟ එක අපි දැන් මෙතන ඒ කියන්නේ වැඩිපුර අවධානය දෙන එක තමයි drop shipping කියලා කියන්නේ. ඔය drop shipping කියන එක වෙන්නේ මෙහෙමයි. මෙතන දිනවා eBay seller කියන්නේ අපි තමයි eBay එකේ sell කරන්නේ. ඊට පස්සේ eBay කියනවා customer. ඒගොල්ලෝ තමයි අපිට orders දෙන්නේ. එතකොට අපිට ඉන්න ඕනේ මෙතන supplier කෙනෙක්. අපේ supplier විදියට තමයි අපි AliExpress එක අරගන්නේ. සමහරවිට කියන්න පුළුවන් Temu එක ගන්න පුළුවන්, Amazon එක ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගන්න පුළුවන් කියලා. හැබැයි Temu එක සාමාන්‍ය drop shipping support නැහැ. ඒක Temu එකේ මේ ළඟදිත් කෙනෙක් කතා කරලා කිව්වා. ඒ කියන්නේ different ඇඩ්‍රස් එක අප එකම කස්ටමරකින් නෙමෙයි ඕඩර්ස් එන්නේ. එක එක කස්ටමර්ස් ලාගෙන් එනේම එකම account එකෙන් එක එක ඇඩ්‍රස් වලට මේ අපි Temu එකෙන් orders දානකොට order එක cancel කරනවා. ඒ කියන්නේ Temu එක drop shipping support නැහැ. drop shipping වලට එතකොට Amazon එකේ සමහර tracking numbers වගේ eBay එකට දැම්මට පස්සේ account වලට ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා අපිට ඒක safe විදිය තමයි AliExpress එක use කරන එක. AliExpress එකත් එක්ක AliExpress supply එක වැඩේ කරගෙන යන එක තමයි ලේසිම සහ සේෆ්ටිම වැඩේ. ඕකේ වෙන්නේ අපි AliExpress එකෙන් item එකක් අරගෙන ඉවර වෙලා eBay එකේ listing එක දානවා. listing එක දාලා ඉවර වෙලා eBay එකේ customer ගෙන් අපිට එන order එක අපිට order එක ආවට පස්සේ eBay ඒ customer ගේ shipping details එහෙම නැත්නම් address phone numbers name ටික දාලා ඉවරලා අපි ඒ order එක AliExpress එකෙන් place කරනවා. එතකොට AliExpress එකෙන් ඒක ship කරන customer ට අපිට තියෙන මෙතනින් order එක handle කරන්නේ customer service එක ගැන බලන එකයි විතරයි. ඕක තමයි සාමාන්‍ය සරලවම drop shipping කියලා කියනවා. ඒක සරලව කිව්වට ඒක ඇතුළේ ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ stock model කියන්නේ මෙහෙමයි. අපි ඒ කියන්නේ wholesale suppliers ලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය Alibaba තියෙනවානේ. Alibaba ඒ කියන්නේ wholesale. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එකක් දෙකක් ගන්න බෑ Alibaba එකෙන්. අපි ගන්න ඕනේ ඒ කියන්නේ stock මේ lot එකක්. ඒ කියන්නේ කෑලි 10ක් 15ක් හෝ එහෙම නැත්නම් 50ක් 100ක් ඒ වගේ stock එකක් අපි මුලින් buy කරන්න ඕනේ. ස්ටොක් එකක් buy කරලා ඉවරලා අපි ළඟ තියාගෙන ඊට පස්සේ අපි ඒක ලිස්ටින් දාලා ඉවරලා අපි විසින් ඒක ship කරන්න ඕනේ. ඔන්න ඔක තමයි ස්ටොක් මොඩල් කියන්නේ. මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ ටිකක් කරන්න අමාරුයි, අනිත් එක රිස්ක් එක වැඩි. මේ මොකද ඒකේ සමහර ඉන්වෙන්ටරි එක හිර වෙන්න පුළුවන්, සේල්ස් යන්න නැති වෙන්න පුළුවන්, එහෙම එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ රිස්ක් එක වැඩි ඒකේ. හැබැයි මේක ලාභයි. ලාභයි කියන්නේ සාමාන්‍ය Alibaba එකෙන් වගේ කියන්නේ ස්ටොක් එකක් එකපාර ගන්නකොට ඇත්තටම ඒක රීටේල් ප්‍රයිස් එක වැඩිව ගොඩක් අඩුවට අරගන්න පුළුවන්. හරි item එකක් හොයාගත්තොත් එහෙම හොඳට ඒ කියන්නේ මේ fast selling trending item එකක් හොයාගත්තොත් එහෙම සාමාන්‍ය හොඳ ලාභයක් අරගන්න පුළුවන් stock model එකෙන්. හැබැයි කොට risk එකක් වගේම එතකොට අපිට inventory එකක් ළඟ තියාගන්න වෙනවා මුලින්ම buy කරලා. ඔන්න ඔය models වලින් තමයි eBay එක ඇතුලේ සාමාන්‍ය sellings වෙන්නේ. හරි. drop shipping එකකින් අපිට තියෙන benefits මොනවාද? එකක් තමයි අපිට මේක ස්ටාර්ට් කරන්න ලේසි. ඒ කියන්නේ අපිට මුකුත් ඒ කියන්නේ shop එකක් තියාගන්න, physical shop එකක් තියාගන්න ඕනේ නැහැ. එතකොට ඒකට ඒ කියන items buy කරලා ළඟ තියාගන්න ඕනේ නැහැ. අපිට ඇත්තටම ඕනේ එක PC එකක් හරි laptop එකක් හරි ඒකත් එක්ක internet connection එකක් එක්ක අපිට වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට එහෙමයි. ඒ කියන්නේ අපිට මේක ship කරන්නවත් ඕනේ නැහැ. ඇත්තට මේක පුඩුවක් උඩ වාරලා මේ වැඩේ කරන්න තියෙන්නේ. අපිට ඒක pack කරන්නවත්, අපිට ඕඩර් එක pack කරලා ship කරන්නවත් ඒක මේ සප්ලයර් කෙනෙක්ගෙන් වෙන්න ඕන හැම වැඩ කොටසක්ම ඇත්තටම මේ AliExpress එකෙන් අපේ පැත්තෙන් වෙන කිසිම දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඕඩර් එක මැනේජ් කරන්න විතරයි. ඇත්තටම පුඩුවක් උඩ වාරලා විතරයි ඔය වැඩේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ drop shipping වලදී අපිට ඒක direct shipping වලදී අපි ළඟ තියෙන එක item එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ එක item එක තමයි අපේ list කරන්න වෙන අමතර දේවල් අපිට list කරන්න බෑ.
එතකොට එහෙමට පස්ස මට විට ඕකේ ඕඩර්ස් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඕකේ SEO වෙලා තිබුණ නැතුනොත් එහෙම විසිබිලිටි අඩු වෙන්න පුළුවන් එතකොට eBay ඇල්ගොරිතම් එකෙන් ඕක අප් කරලා දෙන්න නැති වෙන්න පුළුවන් එහෙම එක එක ප්‍රශ්න වෙන්න පුළුවන් හැබැයි ඩ්‍රොප් ෂිපින් වලදී අපිට ඕනම අයිටම් එකක් කියන්නේ මේක තියෙනවා ඒ කියන්නේ හයි රිස්ක් කැටගරි එකක් තියෙන වෙරෝ තියෙන රෙප්ලිකාස් තියෙන ඒ වගේ ඒවා ඉගෙන ගන්න පුළුවන් ඒ වැරෙන්න අපිට eBay එකේ සෙල් කරන්න පුළුවන් ගොඩක් අයිටම් 100ද 200ද 1000ද එහෙම අදාළ නැහැ ඕනම දෙයක් අපිට ලිස්ට් කරලා ඉවර වෙලා eBay එකේ මේ ඩ්‍රොප් ෂිපින් යටතේ සෙල් කරන්න පුළුවන්. කියන්නේ අපිට ඒක රිසර්ච් එකෙන් හම්බෙන ට්‍රෙන්ඩින් අයිටම්ස් එතකොට ඒක හොඳට ඒක හොඳ net profit තියෙන අයිටම්ස් ඒවා රිසර්ච් ඒක රිසර්ච් කරනදි කියලා දෙනවා. රිසර්ච් වලින් හම්බෙන ඕනම අයිටම් එකක් අපිට ලිස්ට් කරලා ලොකු ඉන්වෙන්ටරි එකක් eBay එක ඇතුලේ රන් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඕක තමයි ඊළඟ බෙනිෆිට් එක. ඊට පස්සේ ඊළඟ ලෝව බිස්නස් රිස්ක් ඇත්තරම අපට දැම් මේකින් ඒකන් අයිටම එක බයි කරන්න අපි ඒ කියන්නේ මේකට ඉන්වස්මට ඇක්කල කියමක අපිට මේක ඇත්තරම ඉන්වස්මන්ට් එක අපිට දාන්න ඕනේ අපිට ඕඩ එකක්වට පස්සේ විතරයි අපි ස්ටොක බයිකල දයාගන්න ඕන්න ඒබේකෙන් ඕඩයක්කාවට පස්සේ විතරයි අපිට ඕඩ එක රදාලාගානගෙවල්ල අලිෙක්ස්පසෙන් යවන්න තියෙන්නේ ඒ අරෙන්න අපිට වෙන කිසිම ගාන හිරගල්ල තියාගන්න ඕන්න මොකද ඒබේගෙන් අයිටම එක ඩිලිය වෙලා ඒබේ කස්ටමගෙන් සාමාන්‍ය රිටන් රික්කස්ට එකක්කෝ හෙමනත්තන් ඩැමේචර මොනවාර හෙම ඉශුව එකක් නොවනොත් අයිටම එක ඩිලිව වෙලා දවස් 7කින් අපේ පේනියයකට අපේ ගාන ෆන්ඩ එක රිලිස් වෙනවා ඒක නිසා සාමාන්‍යෙන් මේක eBay එකේ ඩ්‍රොප් ෂිපින් හරියට දැනගෙන මේ හරියට ඉගෙනගෙන දැනගෙන කරොත් රිස්ක් එක අඩුයි එතනින් ගියට පස්සේ අපිට මේක ඒකේ ફોකස් කරන්න තියෙන. ඇත්තටම ફોකස් කරන්න තියෙන අපේ ලිස්ටින් එක දාන එක ගැනයි. ඊට පස්සේ මාකටිං පැත්තයි, ඊට පස්සේ කස්ටමර් සර්විස් පැත්තයි. ඒකටත් අමතරව account එකේ health එක. ඒ කියන්නේ account එකේ health එක කියන්නේ account eBay එකේ තියෙනවා දැන් ඉස්සර වගේ මේක ඇත්තටම කරන්න බෑ. ඉස්සර වගේ ඒක ලේසි නෑ. මොකද ඒක terms and conditions තියෙනවා, ඒගොල්ලන්ගේ regulations තියෙනවා. අපිට වෙනම ඒ කියන්නේ නීති රීති දාලා තියෙනවා. මෙන්න මේ නීති රීති වලට යටත්ව තමයි ඕගොල්ලන්ට මේක සෙල් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මම කියන්නේ ලංකාවට ලංකාවට කන්ට්‍රීස් වගේක් තියෙනවා. ඒ ඉස්සර ස්කෑම් ප්‍රශ්න නම් මනම් හින්දා නීති රීති ටිකක් දාලා තියෙන්නේ. ඒ නීති රීති වලට යටත්ව අපිට කරන්න තියෙන්නේ මේකේ අපිට ලිස්ටින් දාන්නයි. එතකොට මාකටිං පැත්ත බලන්නයි, රිසර්ච් එකයි ඊට පස්සේ ඕඩර් එක මැනේජ් කරන එකයි විතරයි. ඒකින්ද සාමාන්‍ය අපිට ටයිම් එක, ඒ කියන්නේ අපිට මේක අර සිලක වගේ පැක් කරන්නවත් ආපහු පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මේක දෙන්නවත් එහෙම මොකුත් ඒකෙන් ටයිම් එක යන වැඩමුත් මේක නැහැ. ඕනම කෙනෙක්ට සාමාන්‍ය එක්කෝ ඒකනේ ගෙදර ඉඳන් හරි එහෙම නැත්නම් වෙන කොහේ හරි ඉඳන් හරි ඕක ජොබ් එකක් කරන ගමන් හරි ඕන විදිහකට මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි good entry into e-commerce. ඇත්තරම ඒ කියන්නේ e-commerce අපි මේ කතා කරන online earnings ගැනනේ. online earnings මේ වලදී ඉක්මන් කියන්නේ සාමාන්‍යයෙන් ඉක්මනින් රෙවෙනියු එකකට යන්න. දැන් සාමාන්‍යයෙන් online ගත්තට පස්සේ අපි දැන්ට කරගෙන යනවා. අපි හිතමු දැන් ළඟදී ආවනේ Facebook මොනටයිසේෂන් ආවනේ. එතකොට සාමාන්‍ය Facebook මොනටයිසේෂන් එකත් අරගන්න සාමාන්‍ය කාලයක් යනවා. කියන්නේ අපිට හිතන්න බෑ මාසයක් දෙකක් තුනක් දෙයකට ඒක බූස්ට් ගහන්න ඕනේද එහෙම මේක කතන්දර තියෙනවා. එතකොට ඒව සාමාන්‍ය කාලයක් යන වැඩ. හැබැයි මේ ඕනම දෙයක ඒ කියන්නේ ඔන්ලයින් ඒවා ෆිසිකල් ඒවා සේල්ස් කියන්නේ ඉක්මනින් රෙවෙනියු එකකට යන්න පුළුවන් හොඳ ඉන්කම් සෝස් එකක්. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් ඩ්‍රොප් ෂිපින් වලදී අපිට හම්බෙන benefits. හරි. ඊට පස්සේ මොනවද අපිට හැම challenges මේකෙදි? අපිට මේකෙන් රිසර්ච් එකේදී අපි හොයාගන්න ඕනේ මේකේ ඇත්තටම සෙල් වෙන්නේ මොනවද? එතකොට ඒ items වල selling history එක මේව ළඟදී සෙල් වෙලා තියෙනවද මොන කාලෙදි මේව සෙල් වෙලා තියෙන්නේ ඒ වගේ ඊට පස්සේ මේකට ඇත්තටම තියෙන ඉල්ලුම කොහොමද අන්න වගේ product research එකක් අපි මේකෙදි කරන්න ඕනේ. ඒකන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒකන සම්පූර්ණයෙන් කියලා දෙනවා research methods tools අනම්මනම් සෑහෙන්න තියෙනවා වගේ ඕන තරම් ඉක්මනට අද දාලා හෙට අනිද්දා වෙනකොට සෙල් වෙනවා වගේ items හරියට research එක ඉගෙන ගත්තොත් ඉක්මනට සේල් එකක් ගහ ගන්න පුළුවන්. ඒක low profit margin. ඒ කියන්නේ සමහරු කියනවා මෙහෙමයි. ඒක මට සමහරු හම්බෙලා තියෙනවා ඇත්තටම අතින් පාඩු කරගෙන සෙල් කරන අය. එතකොට ඒ කියන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඒ කියන්නේ ඕඩර් එක AliExpress එකෙන් දාන්න යන ගානත් එක්ක ඒගොල්ලන්ට ඒ කියන්නේ අපි හිතමු ඩොලර් 10ක් වීදම් කරනවා කියලා. ඩොලර් 10ට ඒගොල්ලන් ඇත්තට net profit එක තියෙන්නේ අර fee එක කැපිලා ඔක්කොම වෙලා එනකොට ඩොලර් 1යි 2යි
මේ වගේ ඒ වගේ net profit එකක් තියෙන්නේ. හරි ඒ වුණාට මං ඒ තත්තර මේ යන්න ම උගන්නන්න නැහැ. ඇත්තට මං අර පෙන්නු විදියට සමහර අයිටම් 100කට වැඩිය 100 සමහරව 500කට වැඩි. අනිවාර්යයෙන්ම 60කට 70කට වැඩිය අනිවාර්යෙන් ROI එකට net profit margin එකට යන විදියට items හොයාගන්න විදිය ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ supply mistake කියන අපේ supplier තමයි AliExpress එක. ඇත්තට මගේ එක්ස්පීරියන්ස් එක ගන්න එකෙන් shipping වලදී නම් AliExpress එකේ 99.9%ක්ම shipping වලදී නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ඒක අපිට ඇත්තටම රිටර්න් කේස් එකක් ඕපන් වෙනවා නම් සමහර සප්ලයර්ස් ලගෙන් ඒ කියන්නේ ඩැමේජ් වෙලා යන්න පුළුවන් පැකින් වල ඒ කියන්නේ එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මොනවාරි මිස්ටේක් වුණොත් තමයි. හැබැයි මම මෙතනදි කියලා දෙනවා ඒ කියන්නේ අපේ රිසර්ච් එකේදී AliExpress එකෙන් හොඳ සප්ලයර් කෙනෙක් හොයාගන්නේ කොහොමද? ඒගොල්ලන් රිවිව් බලන්නේ කොහොමද? ඒවට වෙනම ටූල්ස් තියෙනවා. ඒ විදිහේ හරි සප්ලයර්ස්ලා හොයාගෙන ඉවර වෙලා එහෙම සාමාන්‍ය ප්‍රශ්න 99%ක්ම මොකොත් මිස්ටේක්ස් වෙන්නේ නැති වෙන්න වැඩේ කරගෙන යන විදිය ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ shipping delays ඇත්තටම shipping delays නම් ඇත්තටම නෑ වගේ. ඒ කියන්නේ ඉඳලා හිට මොකක් මාර හේතුවක් ඉඳ ඒ කියන්නේ අපි හිතමු යුද්ධ කේස් එකක් එහෙම නැත්නම් කාලගුණෙත් එක්ක මොනවා හරි shipping කේස් එකක් ඒ කියන්නේ දැන් මේවා එයා කාගොයි කියන යන්නේ ඒ වගේ මොනවා හරි ඒ කියන්නේ හදිස්සි දෙයක් වුණොත් එහෙම ඇරෙන්න සාමාන්‍ය shipping delays නම් වෙන්නේ නැහැ. shipping delay එකක් නොවෙන්න shipping policies හදන විදිය ඔයාලට වෙනම ඉගෙන ගන්න පුළුවන්. එසේ inventory issues කියන්නේ අපි item එක අරගෙන ඉවරලා අපි තුමු මේ මාසේ අපි item එක AliExpress එකෙන් බලලා ඉවරලා listing එක දානවා. මාස දෙකක් තුනක් යනකොට item එක out of stock. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඒවට අපි සිදුම් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න පුළුවන් මොන වගේ අයගෙන්ද ඒ කියන්නේ out of stock risk එක නැති මේ වෙන්න මොන වගේ sellers ලාගෙන්ද item select කරගන්න ඕනේ කියලා. high competition කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් කරන්නේ drop shipping කරන ඕන තරම් sellers ඉන්නවා. ලංකාව විතර නෙමෙයි ලෝකේ ගොඩක් countries වල drop shipping කරන හුඟක් කට්ටිය ඉන්නවා. ලොකු තරගයක් තියෙනවා මේකට. ඒ තරගය ඇතුලේ මේ තමයි අපි මේකට ඒ කියන්නේ අපි ලාභයක් ගන්නත් ඕනේ. එතරින් ගියාට පස්සේ අපි අයිටම් රිසර්ච් කරලා හොයාගන්නත් ඕනේ. ඒ දේවල් හරි විදිහට ඉගෙන ගන්නත් ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම ඩ්‍රොප් ෂිපින් කරලා තේරුම් ගන්න නැහැ. එහෙම වුණොත් තමයි එක්ක ලොස් එහෙම නැත්නම් සේල්ස් නැහැ. ඔන්න ඕකත් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ කස්ටමර් සර්විස් එක. ඇත්තටම කස්ටමර් සර්විස් කියන්නේ අපි මේකේ මොනවා හරි ඉෂුව එකක් වුණොත් එහෙම ඇත්තටම කස්ටමර් අපිට ඒක කතා බහ කරලා ඒ කියන්නේ අපිට ෆේස් ටු ෆේස් මේ ඒ කියන්නේ ඒ කස්ටමර් එක්ක කතා කරලා හෝ එහෙම නැත්නම් අපිට ෆෝන් එකෙන් කන්ටැක්ට් කරගෙන ඉවරලා අපිට මේක ඒ කියන්නේ සර්විස් එක දෙන්න බෑ. අපි මේක ඒ කියන්නේ එහෙම පිටිම chat එකක් කරහා තමයි අපි මේ කස්ටමර් සර්විස් එක දෙන්න. එතකොට අපිට ඕඩර් එකක් ආවට පස්සේ අපි කොහොමද කස්ටමර් ට්‍රීට් කරන්නේ? එතකොට ඒ කස්ටමර්ගේ ප්‍රශ්නයක් ආවොත් එක සැරේට ඒ කියන්නේ අපි සමහර කස්ටමර්ස් ලා ඉන්නවා අපිට මොකද ඉන්ෆෝම් නොකර එකපාර රිටර්න් කේස් ඕපන් කරනවා. එහෙම කස්ටමර්ස් ලා තියෙනවා. හැබැයි අපිට පුළුවන් මුලින්ම ඒ කස්ටමර් එක්ක අතට කන්ටැක්ට් කරගෙන ඉවලා කස්ටමර් එක ලින්ක් වෙලා ඉඳලා මොනවා ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක සාමාන්‍යයෙන් ගොඩින් බේර ගන්න. මොකද ඉස්සරහට යනකොට මම කියලා දෙනවා BB රේට් වගේ ලොකුවට බලපාන කස්ටමර් සර්විස් කියන කේස් එක. ඒක නිසා සාමාන්‍ය කස්ටමර්ත් එක්ක ඕඩර් එකක් ආවට පස්සේ හොඳට ඒ කියන්නේ කමියුනිකේෂන් එක හොඳට තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි ලොකුම ප්‍රශ්න එන්නේ අපිට රිටර්න් and රිෆන්ඩ් වලින්. රිටර්න් and රිෆන්ඩ් කියන්නේ සාමාන්‍ය ඕනම බිස්නස් එක ෆිසිකල් ලෝ වේවා ඔන්ලයින් වේවා රිටර්න් and රිෆන්ඩ් කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි මේකෙදි පොඩි රිස්ක් එකක් තියෙනවා අපිට. රිටර්න් and රිෆන්ඩ් වැඩි වුණොත් එහෙම අපිට BBA රේට් එක වැඩි වෙලා account restriction එකකට වගේ යන්න පුළුවන්. එතකොට ඒවා රිටර්න් and රිෆන්ඩ් ආවත් ඒවා හරියට මැනේජ් කරගෙන BBA රේට් එක හරියට ඒ කියන්නේ කන්ට්‍රෝල් කරගෙන account එකේ health එක මැනේජ් කරගෙන යන්න ඕන කරන දැනුමත් ඔයාලට අරගන්න පුළුවන්. ඊට පස්සේ platform එකේ policy වල තියෙන risk එක කලින් මං කිව්වා වගේ ඉස්සර වගේ. ඒ කියන්නේ 2024 දෙසැම්බර් මාසෙට කලින් speed pack update එකෙන් කලින් මේ තිබ්බ situation එක නෙමෙයි දැන් eBay එකේ තියෙන්නේ. ලොකු නීති රීති ගොඩක් තියෙනවා. ওই නීති රීති ඒක හරියට ඒගොල්ලන්ගේ terms and condition policies ඔය හැම දෙයක් ගැන හොඳ අවබෝධයකින් මේකට බැස්සේ නැත්තම් eBay account එකේ sales ආවත් වැඩි කල්ලම් කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් policy violation හෝ මොනවා හරි දෙයකින් account එක suspend or restrict වෙන්න පුළුවන්. account එකේ health එක maintain කරන එක තමයි වැදගත්ම දේ. මොකද ඔය හැම දෙයක්ම ඔයාලගේ ඒ කියන්නේ
මොන හරි ප්‍රශ්න හින්දා ඔයාලගේ account එකට effect වෙන හැම දෙයකින්ම මුලින්ම වෙන්නේ ඔයාලගේ sales බහින එක. sales බහිනවත් එක්කම account health එක අඩු වෙන්න service metrics වලින් BBE rate වලින් හැම දෙයකින්ම account එක එන්න level down වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ වෙන්නේ account එක restrict කෝ suspend වෙන එක. ඒක නිසා ඒවත් හරියට maintains කරගන්න දැනගන්න ඕනේ. ඒවත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ branded limitation. ඒක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක අපිට ඇත්තටම branded item කරන්න බෑ eBay එකේ. දෙරෝ මේ වලට හෝ රිප්ලිකාස් වලට අහු වෙනවා. ඒක නිසා සාමාන්‍ය බ්‍රෑන්ඩ් ලිමිටේෂන් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔයාලා AliExpress එකෙන් ගන්න අයිටම් එකක් ඇත්තටම තියෙන්නේ ඒ සෙලර් ගාව විතරයි. ඒ සෙලර් ගාවත් තියෙන කෑලි 10යි. එතකොට ඔයාලට ඒක ලිස්ටින් දැම්මොත් එහෙම හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නවා. මේක out of stock ගියොත් එහෙම ඔයාලට මේක එයාගෙන් සප්ලයි කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙම ඕඩර් එකක් ආවොත් එහෙම ඕඩර් කැන්සලේෂන් එකකට යන්න වෙනවා. එතකොට ඔයාලට out of stock වලින් වගේම ඕඩර් කැන්සල් කරොත් වෙන්නේ මොනවද කියලා ඉවරලා ඔයාලට සෙෂන් වලදී ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ quality control සාමාන්‍ය quality control එක කියන්නේ අපි ඒක කරන්නේ research එකේමයි. research එක කියන්නේ AliExpress එකෙන් අපි select කරගන්න සෙලර්ගේ ඇත්තටම එයා සෙල් කරන දෙයි. එතකොට සෙලර්ගේ බිහේවියර් එකයි අනුව තමයි අපි ඕක බලලි ඉවරලා ඇත්තටම සෙලර්ව සිලෙක්ට් කරගෙන යාගේ අයිටම් එක ලිස්ටින් එක දාන්නේ. ඔය හැම දෙයක්ම ඔය දැන් මම කිව්ව challenges හැම දෙයකම solution තියෙනවා. ඒ හැම දෙයක්ම මගේ experience එකෙන් මම ඇත්තටම කරලා බලලා account risk එකේ දාගෙන ඇත්තටම කරලා බලලා ඉවර වෙලා මේ තමයි ඔයාලට උගන්වන්නේ. ඒක නේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ඔය ටික හරියට කරගත්තොත් එහෙම ඔයාලට අවුරුද්දක් යනකොට හොඳ සේල් එකකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලගේ ලෙවල් අප් වෙනකොට වෙන්නේ මොකක්ද කියලා මම අන්තිමට කියන්නම්. හරි. ඊට පස්සේ මේකෙන් කොහොමද අපි drop shipping වලින් profit එකක් earn කරන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා ඒ කියන්නේ live proof එක පෙන්නුවා ඇත්තටම profit එන විදිය. මේක ඇත්තටම එන්නේ ඔයාලට එන order එකෙන් supply cost එකයි eBay fee එකයි අඩු වුණාට පස්සේ ඉතුරු වෙන ගාන තමයි ඔයාලගේ net profit එකට එන්නේ. එතකොට ඒ net profit එක ROI එක return of investment එක 100ට කීයක්ද කියන එක 150ද 110ද 101ද 100ද 500ද කියන එක ඔයාලගේ eBay එකට ඕගොල්ලෝ දාන price එකත් එක්ක තමයි ඕක depend වෙන්නේ. හැබැයි ඕක ඔය price research කියන එක item research එකත් එක්ක වෙනම price research එකක් කරන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා වගේ drop shipping වලදී ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඔයාලගේ $1 එකක අයිටම් එකේ ප්‍රයිස් එක වැඩි මේ වීමෙන් ඔයාලගේ කියන්නේ විසිබිලිටි එක. ඒ කියන්නේ ඔයාලගේ ලිස්ටින් එක අනිත් අයගේ ඔයාලා ඒක ලිස්ට් කරලා තියෙන අයිටම් එකේ සිමිලර් සෙලර්ස්ලා උඩට ඇවිල්ලා ඔයාගේ $1 එක ඒක වැඩි වීමකින් ඔයාගේ ලිස්ටින් එක පල්ලෙහාට යන්න පුළුවන්. එතකොට හරියට ප්‍රයිස් රිසර්ච් එකක් කරන්න කොහොමද කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේකෙදි. reducing cost එක. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ AliExpress එකෙන් සමහරවිට හම්බ වෙන seasonal discount හම්බ වෙනවා. Christmas එකට, Valentine එකට, අනම්මනයි Halloween එකට ඒ වගේ discount හම්බ වෙන මේ වෙලාවල් තියෙන suppliers ලගෙන් ඊට පස්සේ අපිට එකක් ගන්නකොට වැඩිය දෙක තුනක් ගන්නකොට එක සැරේ ඒවට ඩිස්කවුන්ට් හම්බෙනේවා තියෙනවා. ඒ වගේ sellers ලගෙන් අරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි listing එක දානකොට ඔයාලට ඒ කියන්නේ එකක් විකුණලා ලාභ ගන්නට වැඩිය දෙකක් විකුණලා මම ඔයාලට ඒක පොඩ එක්සැම්පල් එකකින් පෙන්නන්න. මම ඔයාලට කලින් පෙන්නුවා. මෙන්න මේ item එක. මෙන්න මේ order එක. හරිද? මේ order එක ඔයාලට පේනවාද sold with extra $1 off $20 or more with coupon discount. ඒ කියන්නේ මම මේකට ඇත්තට මේක price එක වෙලා තිබෙන $12.99යි. හරිද? මේ එකක්. එතකොට මම ඒ වුණාට දැන් මට මේකෙන් net profit එකත් එක්ක මම මේකට discount එකක් දීලා තිබ්බා. ඒ කියන්නේ මේ item එකත් එක්ක තව item එකක් හෝ එහෙම නැත්නම් මේකෙන් දෙකයි. ඒක $20කට වැඩි order එකකදී $1ක discount එකක් හම්බ වෙනවා. හරිද? ඔන්න ඔය විදියට discount දීලා ඒ කියන්නේ එක ඔය seasonal promotion හරි අපේ store promotions හරි මොනවා හරි අන්න ඒ වගේ දේවල් වලින් එකකට වැඩි සේල් එක පාර ගහ ගන්න විදිය. ඇත්තට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ කස්ටමර් එතරේ $1 එක අඩු කරගන්න එයා මේකෙන් දෙකක් බයි කරලා තියෙනවා. ඉතින් අපිට එක සැරේ orders දෙකක් අදින මෙන්න මේ වගේ දේවල් වලින් ඒ වගේ marketing strategies ටුත් ඔයාලට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් වැඩේ කරගෙන යනකොට. හරි.
ඔෆරින් බන්ඩල්ස් කියන්නෙත් ඒකමයි. ඊට පස්සේ අප්සෙලින් ඇන්ඩ් ක්‍රොස් සෙලින්. ඒ කියන්නේ අපි එක අයිටම් එකක් විකුණනකොට අපි හිතමුකෝ මාලයක් කියලා අපි එකම ලිස්ටින් එකේ දානවා නෙක්ලස් එකක් දානවා මේල්ලන් ෆිමේල් එක. මම මේකෙන එක්සාම්පල් එකක් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් දැම්මට පස්සේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් එකක් අරගෙන නිකන් ඉන්නේ නැහැ. අනිවාර්යෙන් මේල් ඇන් ෆීමේල්, ඒ කියන්නේ ජෙන්ට්ස් ඇන් ලේඩිස් විදියට ඒගොල්ලෝ එකම ලිස්ටින් එකෙන් අයිටම් දෙකක් බයි කරන්න පුළුවන්. එහෙමත් ඒකන වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට ඕනතරම් සේල්ස් ගහලා තියෙනවා. අන්න ඒ වගේ මාකටිං ස්ට්‍රැටජිස් ඔය ඒවා ඒ විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා. ඒවත් ඔයාලට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. රිපීට් කස්ටමර්ස්. ඒ රිපීට් කස්ටමර්ස් කියන්නේ එකම කස්ටමර් ඕගොල්ලන්ගෙන් සැරින් සැරේ ඇවිල්ලා බයි කරන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ කස්ටමර් සර්විස් එක. එතකොට ඔයාලගේ අයිටම් එකේ ඒ කියන්නේ මේ ශිප් කරාට පස්සේ යන කාල සීමාව, එතකොට එයා ඒකන සැටිස්ෆයිඩ්, ඇත්තම ඒ කියන්නේ අයිටම් එකේ සැටිස්ෆයිඩ්, ඔයාගේ සර්විස් එකෙන් සැටිස්ෆයිඩ් කියන එකත් එක්ක තමයි ඒ කස්ටමර් ඔයාව ෆලෝ කරලා ඔයාගේ ස්ටෝර් එක ෆලෝ කරලා ඉන්න කෙනෙක්. ඔයා මොනවා හරි අයිටම්ස් දැම්මොත් එහෙම ඇවිල්ලි වෙලා ආපස්සට බයි කරන්න. ඔයා ට්‍රස්ටඩ් සෙලර් කෙනෙක් නිසා. ඊට පස්සේ ඔයාලට එන ප්‍රශ්න කියන්නේ රිෆන්ඩ්, එතකොට රිටර්න්ස්, එතකොට ඩිෆෙක්ට්ස්. ඔන්න ඕවා තමයි අපිට ඒක ලොකුටින් ප්‍රශ්න. මෙන්න මේ ඩිෆෙක්ට් කියන එක නම් ඇත්තටම ලොකු, ඒක ලොකු රිස්ක් එකක්. ඩිෆෙක්ට් එකක් අතරොත් රිමූව් කරගන්න අමාරුයි. ඩිෆෙක්ට් වලින් මේ බේරෙන්නේ කොහොමද කියන එක ඔයාලා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. රිෆන්ඩ් ඇන්ඩ් රිටර්න්ස් කියන්නේ සාමාන්‍යයි. ඒ වුණාට අපි ඒවා සෑහෙන්න අඩු කරගන්න ඕනේ. ඒවා ආවත් BBA රේට් එකට කවුන්ට් වෙන්නේ නැති වෙන්න කස්ටමර් හැන්ඩල් කරලා ඉවර වෙලා රිටර්න් එක්ක රිටර්න් හෝ එහෙම නැත්නම් රිෆන්ඩ් එක, එහෙම නැත්නම් රිප්ලේස්මන්ට් එක දෙන විදිය ඉගෙන ගන්න ඕනේ. නැත්නම් සාමාන්‍ය එක දිගට රිටර්න් ඇන් රිෆන්ඩ් එක වැඩනොත් අනිවාර්යෙන් BBA රේට් එක වැඩි වෙලා ඉවර වෙලා account එක restriction එකකට යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒ දේවල් ගැනත් ඉගෙන ගන්නම ඕනේ. ඔයාලට මම මේ දේවල් කියන්නේ eBay selling කියන්නේ නිකන් AliExpress එකෙන් අරගෙන eBay එකේ listing එක දාලා sell කරන එක විතරක් නෙමෙයි. මේක ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. මොකද මට ඔයාලට eBay කියන්නේ දැන් මම මෙච්චර කාලයකට මම දැන් batch කරලා 4ක් හරි 5ක් හරි කරලා තියෙනවා. eBay විතරක් ඉවර කරන්න දවස් 14ක් විතර. ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 45 session දෙකක් විතර යනවා දවසකට. ඒ වගේ session මේ වලින් දවස් 14ක් විතර යනවා සාමාන්‍යයෙන් eBay මේ පුල් කව කරන්න. ඉති අර සාමාන්‍ය ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ තියෙන්නේ ඩ්‍රොප් ෂිපින් කියන මිත්‍යා විශ්වාස, මිත්ස්. ඩ්‍රොප් ෂිපින් කියන්නේ ඊසි මනි. ඊසි මනි කියන්නේ ඒ කියන්නේ ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් එකක්ද? නෑ. ඇත්තම කතාව තමයි මේක ඩිපෙන්ඩ් වෙනවා. රිසර්ච් එකත් එක්ක ඔයාලගේ මහන්සි, ඔයාලා දාන මේක එෆර්ට් එක, ඊට පස්සේ ඔයාලගේ ඉවසීම, ඔය ඔක්කොමත් එක්ක තමයි මේක යන්නේ. එකපාරට ඔයාලට මේක ලොකු ඒක මම දැකලා තියෙනවා සමහර කෝසස් වල කියලා තියෙනවා මාසෙන් ලක්ෂයක් හොයන්න. හරි? මාසෙන් ලක්ෂයක් වань අපේ කෝස් එකත් එක්ක එන්න. ඇත්තටම අපි හිතුව පටන් ගත්තු මාසෙ ලක්ෂයක් හොයන්න පුළුවන්ද? ඔව්. ඔයා මර්ධ කතා කරන්නේ? හරි. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙන්නේ. නෑ දැන් අන්මියුට් කරගත්ත වෙන අනිත් දෙන්නගේ කාගේ හරි අනිත් දෙන්න පොඩ්ඩක් මේ සෝරි මේ මියුට් කරගත්තා නම් හරි. හරි. මොකද මම කියකින්දී සාමාන්‍යයෙන් ඒ කියන්නේ මාසෙට ලක්ෂයක් හොයන. ඔයාලගේ මේක ස්ටාර්ට්අප් එකේදී ලක්ෂයක් හොයන්න පුළුවන්. කාටද කියන්න හරි අපි ඩ්‍රොප් ෂිපින් කරනකොට හරි අපිට පුළුවන් මගේ අතේ තියෙනවා ලක්ෂ දෙකක්. හරිද? ඒ කියන්නේ වටින් ඉන්වෙස්ට්මන්ට් එක විතර ඕඩර්ස් දාන AliExpress එකෙන් ලක්ෂ දෙකක් තියෙනවා. එතකොට මට පුළුවන් AliExpress එකෙන් ලක්ෂයක් කොස්ට් වෙන එකක් අරගෙන ඉවර වෙලා රුපියල් 50000 ගන්න net profit එකක් තියලා ඉවරලා අයිටම් එකක් දාලා දෙපාරකට සෙල් කරොත් එහෙම මට එතකොට 50000 ගන්න net profit එක දෙකකින් මට මාසෙට ලක්ෂයක් ගන්න පුළුවන්. ඔව්. එහෙම ඒ කියන්නේ එහෙම ඒකෙන් තියරි එකක් ඒකෙන් කවුරු හරි දෙන්න පුළුවන්. කරන්න පුළුවන්. හැබැයි account එක යනවා. account එක අනිවාර්යෙන් suspend වෙනවා. startup එකේදී ඔය වැඩේ කරොත් එපා. හේතුව මම session වලදී කියන්නම්. එතකොට ඔයාලට skills ඕනද මේකට? අනිවාර්යෙන් skills ඕනේ. සාමාන්‍ය ඒ කියන්නේ ඔයාලගේ
මොනාද ලැප්ටොප් එක හෝ PC එක හෝ ඔයාලට ඒක යූස් කරන විදිය අනිවාර්යෙන් ඒ කියන්නේ බේසික් නොලෙජ් එකක්වත් ඕනේ. ඒකත් එක්ක අනිවාර්යෙන් මේ වැඩ කරන ෆෝන් එක නම් කරන්න බෑ ඇත්තටම. අනිවාර්යෙන් PC එකක් හෝ ලැප්ටොප් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ අරින්න නම් කරන්න බෑ. හරි. ඊට පස්සේ ඔයාලට ඒක රිසර්ච් කරන්න මේවා රිසර්ච් කරන්න ඒකන ස්කිල්ලක් ඕනේ. ඒ කියන්නේ ස්කිල්ලක් කියන්නේ ඔයාලා නොලෙජ් එකක් ඕනේ. එතකොට මේවට හරියට ප්‍රයිසින් දාන්න. එතකොට ඔයාලට ඕඩර්ස් දෙන අය කියන්නේ eBay කස්ටමර්ස්ලා කොහොම සර්විස් එකක් දෙන්නේ, එතකොට මොනවද ප්‍රශ්න ආවොත් එimhe ඒව රිසෝල්ව් කරන්නේ කොහොමද, අන්න ඒව ගැන ඕගොල්ලන්ට ස්කිල්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාකටිං ස්කිල්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ එතනින් ගියාම කස්ටමර් සර්විස් කියන ඒ වගේ අනිවාර්ය ස්කිල් තියෙන්න ඕනේ. ස්කිල් නැතුනොත් ප්‍රශ්නයක් නැහැ. ඒවා හදාගන්න විදිය සෙෂන් වලදී කියලා දෙනවා. මෙන්න මේ වගේ දෙයක් වුණොත් මෙන්න මේකට ෆේස් කරන්න මෙහෙමයි කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ you can get rich overnight. කියන්නේ overnight කියන අපි හිතමු මාසෙන් ඔයාලට පුළුවන් ද drop shipping වලින් ලොකු රෙවෙනියු එකකට යන්න. හරි. ඕකට මම මෙහෙම කියන්නම්. සාමාන්‍ය eBay එකේ ඔයාලට සේල්ස් එන්නේ ඇත්තම මුලින් බලපාන්නේ ඕගොල්ලෝ දාන අයිටම් ටික රිසර්ච් එකෙන් දාන වල අයිටම් ටික ඊට පස්සේ ඔයාලා අයිටම්ස් වල දාන ප්‍රයිස් ටිකයි ඒවත් එක්ක ඕගොල්ලන්ගේ account health එකයි. ඕගොල්ලෝ ඒ කියන්නේ privacy policies වලින් මොනවා හරි ඒ කියන්නේ ඒවා ඒ වගේ මොන ප්‍රශ්නයක් වුණොත් එම ඔයාලගේ විසිබිලිටි මේ අඩු කරනවා. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය ඩේලි සේල්ස් එනවා නම් එහෙම නැත්නම් දවස් දෙකෙන් දෙකට සේල්ස් එනවා, තුනෙන් තුන සේල්ස් එනවා නම් ඒවා ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලදී. එතකොට ඒ දේවල් නොවුනත් ඔයාලට එක රැයින් නෙමේ සාමාන්‍යයෙන් මාස දෙකෙන් මාසයක් දෙකක් මේ විතර ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් මට ඒක ලක්ෂ ගාණක් ඒක මට හොයන්න පුළුවන් මෙහෙම මේකෙන් කියලා බෑ. මම ඕන කෙනෙක්ට ඒක චැලෙන්ජ් කරනවා. account එක suspend හෝ restrict නොවේ පුළුවන් නම් මුල් මාස ලක්ෂයක් හොයලා පෙන්නන්න කියලා බෑ. ඇත්තටම මුල් මාස ලක්ෂයක් හොයන්න බෑ. මේක ඒ කියන්නේ ඇත්තට මැරතන් එකක් මිසක් මේක මීටර් 100 රේස් එකක් නෙමෙයි. මේකට ඇත්තටම මේකේ ඇතුලේ සක්සස් වෙන්න සාමාන්‍යයෙන් කාලයක් යනවා. මම ඒක ඔයාලට වෙනම ගැරන්ට් කරලා පෙන්නන්න. ඊට පස්සේ you don't need to talk customers. අපිට මේ කස්ටමර්ස්ලාට ඒක මම ඉස්සෙල්ලා කිව්වා face to face කතා කරන්නත් බෑ. එහෙම නැත්නම් අපිට ඒගොල්ලෝ ෆෝන් නම්බර්ස් වලට කතා කරන්නත් බෑ. අපි මේක යන්නේ ඒක chat එකකින් විතරයි. හැබැයි මේකේ තියෙන මේන් පාර්ට් එක තමයි කස්ටමර් සර්විස් කියන්නේ. ඒක කස්ටමර්ත් එක්ක කමියුනිකේෂන් එක හරියට තියාගෙන ඉවල මොනවා ප්‍රශ්නයක් වුණ රිසෝල්ව් කරගන්න අනිවාර්යෙන් කස්ටමර් සර්විස් එක ඕනේ. නැත්නම් ඒ කියන්නේ මෙහෙම මේකෙදි අපිට එක විදිහේ කස්ටමර්ස්ලා හම්බ වෙනවා, ස්කැමර්ස්ලා හම්බ වෙනවා, බොරුවට රිටර්න් කේස් ඕපන් කරන අය හම්බ වෙනවා. ඒ වගේ එක විකාර දේවල් අපිට හම්බ වෙනවා. ඒවා හරියට හැන්ඩල් කරන්න දැන් අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ ඒ කියන්නේ අපි මොනවා හරි අන්ෆෙයා කේස් එකක කස්ටමර්ත් එක්ක අරගන්න මේ ගියොත් වෙන්නේ අපේ account එකට ප්‍රශ්නයක් වෙලා ඉවර වෙලා අන්තිමට buyer favor ඒ කියන්නේ ඕපන් වෙන කේස් එකත් අපේ පැත්ත හරව ගන්න තියෙන එකක් අනිත් පැත්තට buyer favor එක මේ විතරයි වෙන්නේ. ඒකෙන්ද කස්ටමර්වත් හරියට හැන්ඩල් කරගෙන අපිට කේස් එකත් හරියට හැන්ඩල් කරගෙන මේ වැඩේ කරගෙන යන විදිය ගැන අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ all suppliers are reliable. සප්ලයර්ස්ලා මිස්ටේක් කරනවා. හරිද? ඒකේ සප්ලයි මිස්ටේක් කරනවා. අපේ ඒකේ සප්ලයි කියන්නේ AliExpress එක. අනිවාර්යෙන් මිස්ටේක් කරනවා. මිස්ටේක් කරන එක ඒ කියන්නේ මිස්ටේක් කරන සෙලර්ස්ලා අඩුවෙන්ම හරිද? අඩුවෙන්ම ඒකේ මිස්ටේක් කරන සෙලර්ස්ලව අපි හොයාගන්න ඕනේ. හරි මෙයාගෙන් ගන්න අයිටම් එක අවුලක් නෑ, අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, රිටර්න් කේස් එකක් ඕපන් වෙන්නේ නෑ කියලා ඉවල අපිට ෂුවර් කරලා අපිට ට්‍රස්ටඩ් සෙලර්ස්ලා හොයාගන්න ඕනේ. ඒවටත් මෙතඩ්ස් තියෙනවා. අනිවාර්යෙන් ඒ ගැනත් දැනුවත් වෙන්න ඕනේ. there is no competition නෑ. ආයි මේක ඇතුලේ eBay selling කියන හොඳ competition එකක් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ විශේෂයෙන් drop shipping වල. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අර අනිත් හැම සෙලර් කෙනෙක්ටම වැඩි අපි සේල් එක ගහන්නත් ඕනේ. ඒගොල්ලොත් එක ඒ කියන්නේ සාමාන්‍ය එක හා සමානව යන්නත් ඕනේ. නැත්නම් ඒගොල්ලෝ පාස් කරලා යන්නත් ඕනේ. හැබැයි එහෙම ගියාට අපිට මේක net profit එකකට යන්නත් ඕනේ. නිකන් ඒ කියන්නේ සේල් එක ගහ ගන්න ඕනවට අපි අතින් පාඩු වෙන්නවත් එහෙම නැත්නම් ගන්න ගානට විකුණන්නවත් eBay කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම eBay කරන මොකද මේක ඉන්ටර්නැෂනල්. මම ගොඩක් ඒකෙන් දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය ඒක ඩ්‍රොප් ෂිපින් කරන හුඟක් කට්ටිය ලංකාවෙත් එක්ක ඒක සමහර කන්ට්‍රීස් වල USA only. කියන්නේ ඇත්තටම
USA වලින් තමයි වැඩිපුරම ඕඩර්ස් එන්නේ. හැබැයි USA වල කම්පිටිෂන් එක පට්ට වැඩි. හැබැයි හොඳ සේල් එකක් ගන්න පුළුවන්. මගේත් වැඩිපුරම තියෙන USA සේල්ස් ඒ වගේම හොඳ ප්‍රොෆිට් හම්බෙනවා. ඒත් එක්කම අපිට තියෙන ලොකුම chance එක තමයි අපිට ඊට වඩා වැඩි ගාණකට අනික් countries වලට sell කරන්න පුළුවන්. හැබැයි ඕක හරියටම ඉගෙන ගත්තේ නැතුනොත් එම ලොකු loss එකක් ගන්න වෙනවා international shipping වලට ගියොත්. අන්නේ risk එක ගන්න අකමැති නිසායි ගොඩක් කට්ටිය USA only shipping කරන්නේ. මොකද ඒගොල්ලන්ට ඒක රිස්ක් එක සෑහෙන්න අඩුයි. මොකද දන්නවා USA වලින් ආවොත් සාමාන්‍ය සත ගානක මේ ප්‍රයිස් එක AliExpress එකේ ප්‍රයිස් එකේ මේ එහා මෙහාවක් වුණත් ලොකු ප්‍රයිස් ඩිෆරන්ස් එකක් වෙන්නේ නැහැ USA only කරනකොට. හැබැයි හුඟක් කන්ට්‍රීස් ඉන්නවා ඇත්තට මේගොල්ලන්ට බයි කරන්න ඕනේ ඒ අයිටම්ස්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෑස්ති වැඩි ගාණක් වුණත් දීලා ඒක බයි කරන්න. හැබැයි ඒගොල්ලන්ට බයි කරන්න බෑ මොකද හුඟක් සෙලර්ස්ලා ෂිප් කරන්නේ නැති නිසා. ඔන්න ඕකට තමයි shipping rate table එකක් එක්ක shipping policy එකක් අපි හදන්න ඕනේ. ඕක කියලා දෙන්නේ නැහැ කවුරුත්. හරිද? හරි shipping rate table එකක් දෙන කවුරු ඉන්නව නම් මට පෙන්නන්න. මම හදලා තියෙන shipping rate table මම අතින් ඒ කියන්නේ අතින් ලොස් කරගෙන අතින් ලොස් කරගෙන මං හදපු අප්ඩේටඩ් shipping rate table එක මම ඕගොල්ලන්ට දෙන්නේ countries 50කට වැඩි ඕගොල්ලන් සෙල් කරන්න පුළුවන්. ඒත් එක්කම USA වලට වැඩිය හොඳ profit එක ගන්න පුළුවන් international selling වලින්. විනාඩි දෙකකින් මේ සෙෂන් එක ටයිම් අවුට් වෙනවා. මම ඔය දාපු link එකෙන්ම ආපහු ඔය කට්ටිය log වෙන්න. මේ automate එන්නේ ආපස්සට ඒ link එකෙන්ම ආපස්සට මේ log වෙන්න. ඔතනදී මම කියන්නේ මෙහෙමයි. ඒක සමහරු ඉන්නවා මෙහෙම. ඒ කියන්නේ රිස්ක් එක අඩු කන්ට්‍රීස් ඕස්ට්‍රේලියා, එතකොට UK, එතන ගියාම ඊශ්‍රායල්, ඒ වගේ කන්ට්‍රීස් වලට ඇතුළම ෆ්‍රී shipping දෙන්න පුළුවන්. හරිද? එතකොට හුඟක් කට්ටිය කරන්නේ ඇත්තටම කන්ට්‍රීස් 10ක්වත් නෑ ඒගොල්ලෝ යූස් කරන. ගොඩක්ම ලංකාවේ අයත් එක්කම ඒගොල්ලෝ ෂිප් කරන්නේ සාමාන්‍ය USA, ඊශ්‍රායල්, ඕස්ට්‍රේලියා ඔන්න ඔය කන්ට්‍රීස් වලට විතරයි. හැබැයි ඊට වඩා අමතරව අපිට shipping ඇඩ් කරලා සෙල් කරන්න පුළුවන් කන්ට්‍රීස් බර ගාණක් තියෙනවා. ඒ වගේම ඒ වගේ සේල් එකක් තියෙනවා. ඒන සේල් වලින් USA වලට වැඩිය මාර ප්‍රොෆිට් එකක් අදිනවා. අපි දාන shipping cost එකත් එක්ක. අනිත්තක තමයි අපට හිතුමනාපට ඒක shipping cost දාලා වැඩක් නැහැ. එහෙම වුණොත් ඒ කියන්නේ බලන කස්ටමර් තේරෙනවා මෙයා මේ දාල්చిన shipping cost එක ඇත්තටම සාධාරණ අසාධාරණද කියලා. අපි දාන එක price එකත් එක්ක price එකත් එක්ක depend වෙන shipping cost එකක් අපිට loss වෙන්නේ නැති වෙන්න. අන්න ඒ විදිහ shipping rate table හිට හදා ගන්න ඕනේ. ඒ shipping rate table එකක් මම හදලා තියෙනවා. ඇත්තට මම අතින් loss කරගෙන මට එන orders වල වෙන වෙනම මම අරගෙන ඉවරලා මේ country එකට මෙච්චර shipping cost එකක් කරනවා. මේ country එකට මෙච්චර tax එකක් වදිනවා. එහෙම කියලා හදපු shipping rate table එකක් තියෙනවා. ඒක දිගටම අප්ඩේට් වෙවි යන එක. මොනවා හරි ඉස්සරහට එන අප්ඩේට්ස් වලින් මගේ වෙනම කමියුනිටි එකක් තියෙනවා. මගේ කලින් කෝස් වල ඒගොල්ලන්ටත් අලුතෙන් ඇඩ්‍රස් එකකින් මොනවා හරි ඕඩර් එකක් ආවොත් එම ටක් ගාලා අප්ඩේට් එකක් ඒගොල්ලෝ දෙනවා. මෙන්න මේ country එකට මෙන්න මෙහෙම වෙනවා කියලා. හැබැයි හුඟක්ම 99%ක්ම රිස්ක එක අඩුයි. මොකද දැන්ට අපි හදලා තියෙන අපිනේ මම හදලා තියෙන අප්ඩේට් රේට් ටේබල් එකේ ඇත්තටම ලොස් වෙන්න තියෙන රිස්ක් එක සෑහෙන දුරට අඩුයි. ඔය රේට් ටේබල් එක කොහෙන්වත් හම්බෙන්නේ නැහැ ඇත්තටම. මගෙන් ඒ කියන්නේ මගේ අර්ථ කෝස් එක කරපු අය ගාව විතරයි ඔය shipping rate table එක තියෙන්නේ. හරි. You don't need money to start at session එක කට්ටියට බෝරින් වගේද නෑනේ? සෙෂන් එක නෙමෙයි ඇත්තට මේක ටික අර මීටින් එකක් විදිහට මම ගත්තේ ඕගොල්ලන් මේක ඇතුලේ මොකද වෙන්නේ කියලා එහෙම තේරුම් කරන්න. හරි. ඊළඟ අපි කොතනින් නැවතුනේ? හරි. You don't need money to start at all නෑ. හැම මේක බිස්නස් එකක් නේ. හැම බිස්නස් එකක දැන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් AliExpress එකෙන් orders දාන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. හැබැයි
මහා ලොකුවට මේ ඒක රුපියල් 50,000 ලක්ෂ ගණන් එහෙම ලොකුවට අතේ තියෙන්න ඕනේ නැහැ. සාම රුපියල් 10,000ක් වගේ තිබ්බත් ඔයාලගේ ස්ටාර්ට් එකට ඇති. මොකද මං අර ඉස්සෙල්ලා පෙන්නෝ විදිහට ඔයාලට අඩු කොස්ට් එකකින් සෙල් කරන්න පුළුවන්. ස්ටාර්ට් එකේදී අඩු කොස්ට් එකකින් සෙල් කරලා ඉවරලා සාමාන්‍ය දැන් ඔයාලටම පෙන්නවා ඩොලර් 1.7 ගාණක් මේ මං ඒ කියන්නේ ඉන්වෙස්ට් කරලා. ඒ කියන්නේ අලි එක්ස්ප්‍රස් එකට මේ ඕඩක ප්ලේස් කන්දාලය ඩොල 7 ගානක් විතර net profit කරපුවා. ඒ විදිහට ඕගොල්ලන් සාමාන්‍යයෙන් අඩු ගන්න සාමාන්‍ය ඩොලර් දෙකක් යා රුපියල් 600ක් කිට්ටු වෙන ගානන්නේ. එක සත ගානක් කියන්නේ සාමාන්‍ය රුපියල් 600ක් කිට්ටු වෙන ගාන. ඒ ඩොලර් 8ක් කියන්නේ සාමාන්‍ය 2000 ගානක් වගේ net profit එකක් ඔයාලට වදිනවා. එතකොට ඒ එකක් විතර ඔයාලා මේක ලිස්ටින් දාගෙන යනකොට ඔයාලා ලිස්ටින් 250ක් දාන්න පුළුවන්. ඒක සෙෂන් වලදී මම කියලා දෙනවා ඉන්සර්ෂන් ෆී ගැන එහෙම. අනිවාර්යෙන්ම එතකොට ඔයාලට ඕඩර් එකක් ආවට පස්සේ ඔයාලගේ හැන්ඩලින් ටයිම් එක ඇතුළතදී ෂිප් කරන්න අතේ ගණක් තියෙන්න ඕනේ. ඕක ඕනම ෆිසිකල් හෝ වේවා ඔන්ලයින් හෝ වේවා බිස්නස් වලදී අනිවාර්යෙන්ම මේ වෙන්න ඕන කාරණාවක්. හරි. more products means more profit. හරි. මෙහෙමයි. ඔයාලට ඒකේ ලිස්ටින් දාන්න පුළුවන්. ඔයාලට ලිස්ටින් ඒක න අතර අහුවෙන අලි එක්ස්ප්‍රස් එකට ගියා පස්සේ අම්බාන එකට ඒක න අයිටම්ස් තියෙනවා. ඔයාලට කැම් ඒ කියන්නේ අරගෙන ඉවර වෙලා ඒ කියන්නේ හයි රිස්ක් කැටගරිස් වලට අහුවෙන්නේ නැති වෙන, වෙරෝ වලට අහුවෙන්නේ නැති වෙන, රිප්ලිකාස් වලට අහුවෙන්නේ නැති වෙන්න ඕන අයිටම් එකක් අරගෙන දාන්න පුළුවන්. හැබැයි දැම්ම කියලා සේල්ස් එන්නේ නැහැ. මොකද ඒ වගේ සෙලින් හිස්ට්‍රි එක බලන්න ඕනේ. එතකොට ඒ වගේ ඒක ට්‍රෙන්ඩින් බලන්න ඕනේ. මේව ළඟදී සෙල් වෙලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි දාන ප්‍රයිස් එකත් එක්ක අනේ අනිත් සෙලර්ස්ලගේ මේ ඒගොල්ලෝ මේක සෙල් කරන්න කීයද කියලා බලන්න ඕනේ. ඒ හැම දෙයක් බලන්න ඕනේ. එතකොට ඔයාලා ඒකෙන් නිකන් ඒකෙන් හිතන විදියට ඔයාලා ලිස්ටින් දාගෙන ගියාට ඔයාලට මේකෙන් සේල් එකක් වදින්නේ නැහැ. මේ ඔයාලට මේක ලාභයක් ගන්නත් බෑ. ඔයාලා හරිය රිසර්ච් එක ඉගෙන ගන්න ඕනේ. මොන විදිය රිසර්ච් කරලා ඉවරලා ඉක්මනට හොඳ ප්‍රොෆිට් එකක් ලැබෙන ඉක්මනට සෙල් වෙන අයිටම්ස් මොනවද කියලා. ඇත්තරම ඒ කියන්නේ සාමාන්‍ය අපි මේකෙදි මම ඒ කියන්නේ ස්ටාර්ට් එකේදී දවසට ලිස්ටින් එකක් හෝ දෙකක් දාගෙන යන්න. ඊට පස්සේ ලෙවල් අප් එකක් තියෙනවා. ලෙවල් අප් එකට පස්සේ දවසවල ලිස්ටින් 3ක් හෝ 4ක් 5ක් වගේ දාගෙන යන්න කියලා තමයි මම කියන්නේ. මොකද ඒක ඇල්ගොරිතම් එකට හිට් වෙනවා අපේ ලිස්ටින් බූස්ට් වෙන්න. ඒක මෙතඩ් එක මම මෙතන මේ ඒ කිව්වට ඒක නිසා ඒ දානේව නිකන් හිතුමනාපට දාලා ඇත්තටම තේරුමක් නැහැ. හරිය රිසර්ච් කරලා දාන්න ඕනේ. නැත්නම් ඇත්තටම නිකන් පොට මහන්සිලා වෙලාවක මේ නාස්ති කරගෙන අපි ලිස්ටින් දාන විතරයි සේල් එකක් එන්නේ නැහැ. ඒ විදිහේ ලිස්ටින් ඔයාලගේ කියන සාමාන්‍ය අපිට මම ඉස්සෙල්ලා කිව්වා 250ක් පුළුවන් කියලා. ඒ විදිහේ සාමාන්‍ය අඩුමතර 150ක් අත ඒක දාගත්ත කියන්නේ ඔයාලට අනිවාර්යෙන් හොඳ සේල් එකකට යන්න පුළුවන්. මම ගැරන් කරනවා පළවෙනි අවුරුද්ද මම දැන් ගයිඩ්ලයින්ස් වලට ගියොත් එහෙම පළවෙනි අවුරුද්දේදී eBay පටන් අරගෙන ඩොලර් 3000ත් 4000ත් අතර සේල් එකක් ඕගලන්ට අනිවාර්යෙන් ගහන්න පුළුවන්. මුල් අවුරුද්දේදී. ඊට පස්සේ ඒ අවුරුද්ද ඇතුළතදී මම මේ කියන්නේ ඒක හොඳ net profit margin එකකුත් එක්ක හරිද? ඒ අවුරුද්ද ඇතුළතදී ඔයාලට සාමාන්‍ය blue star වගේ level එකකට යන්න පුළුවන් වුණොත් second year එකේදී ඔයක double triple ලා තමයි sales එන්නේ. මොකද ඒක level up වෙන්න අපිට eBay එකේ ලොකු support එකක් හම්බ වෙනවා. අපේ listing අතන boost වෙනවා. අපි ඒක ස්පොන්සර් නෝ ගහුණා බූස්ට් වෙනවා. දවසට ඒ කියන්නේ ඔයාලා අපි හිතමු ඒ කියන්නේ දෙවෙනි අවුරුද්ද ටොප් රේටඩ් ගියා කියලා. ටොප් රේටඩ් ගියා කියන්නේ දවසට සේල් 3ක් 4ක් 5ක් අනිවාර්යයෙන්ම ෂුවර්. හැබැයි මම ඒ කියන්නේ ඔයාලගේ ස්ටාර්ට් එකේ ඉන්න ෆස්ට් ඉයර් එකේදී මම ගැරන්ට් කරලා මේ ගැරන්ට් කරනවා. මොකද ඒ කියන්නේ ඔය මගෙන් ඒ කියන්නේ අපිත් එක්ක වැඩ කරන ඇත්ත එහෙම earn කරලා තියෙනවා. මමත් එහෙම earn කරලා තියෙනවා. ඩොලර් සාමාන්‍ය 3000ත් 4000ත් අතර ෆස්ට් ඉයර් එකේදී ඔයාලට ග්‍රොස් සේල් එකක් ගහන්න පුළුවන්. මේ ඒක මං කිව්වේ මේක මේ එක මාසෙන් දෙකෙන් මේක ගහන්න පුළුවන් ගේමක් නෙමෙයි. මේකට ඒකන කාලයක් යනවා. ඒ කාලය ඇතුළත ඕගොල්ලන් බිස්නස් එක මේක බිස්නස් එකනේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගෙන යන්න ඕනේ. ඔයාලා නිකන් හිතන් කෑම කඩයක් දැම්මත් ඔයාලට මුල් මාසේ ඒකට එකපාරටම කස්ටමර්ට කඩාගෙන බිතගෙන ඇවිල්ලා ඕගොල්ලන් කෑම කනවද නැහනේ. මේ සාමාන්‍යයෙන් පටන් අරගෙන ඉවර වෙලා කාලයක් යනවා. එතන ඒකනේ සර්විස් එකත් එක්ක මේ ඒ වගේ මනිත් දේවල් එක්ක ඕගොල්ලන්ගේ සේල් එක හැදෙන්න. ඔය තියරි එක හැම එකටම අදාළයි. හරිද? ඊට පස්සේ returns are the suppliers problem. return එක supply එක problem එකක්ද අපේ problem එකක්ද? දැන් මෙතන ඒ කියන්නේ අපි සෙල් කරන්නේ eBay එකේ. අපි තමයි AliExpress එකේ customers හැබැයි අපි eBay එකේ අපි තමයි seller. එතකොට eBay එකෙන් අපිට එන order එකේදී ඒ order එක දාන customer handle කරන්න ඕනේ AliExpress එකේ sellerද අපිද?
අපි තමයි හැන්ඩල් කරන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් කස්ටමර් හැන්ඩලින් කියන එක අපේ රෙස්පොන්සිබිලිටි එකක් eBay එකේදී. අපිට කියන්න බෑ නෑ මං ඕක මම නිමි යව්වේ මං ඕක AliExpress එකෙන් යව්වේ ආතමක ඒව කියන්න බෑ. අපේ රෙස්පොන්සිබිලිටි එකක් අපි ආපු අයිටම් එක අපි අපේ සප්ලයර්ගේ ආපු අයිටම් එකන වග කියන එක අපේ වගකීම. Dropshipping works the same on every platform. Dropshipping කරන්න පුළුවන්. ඒ කියන්නේ eBay කරන්න පුළුවන්, Amazon, Shopify, SEO වගේ ඒ කියන්නේ එක platform වල මේ කරන්න පුළුවන්. හැබැයි ඕව privacy policies, terms and condition එකින් එකට වෙනස්. eBay එක විදියක්, Amazon එක විදියක්, Shopify එක විදියක්, Etsy එක විදියක් ඕ වගේ වෙනස්. එතකොට ඕවා ගැන ඒ කියන්නේ eBay ඒ කියන්නේ eBay කරන විදිහට අපිට Amazon එක sell කරන්න බෑ. Amazon එක sell කරන විදිහට eBay එක sell කරන්න බෑ. ඕවා ගැන වෙනම rules කෙනෙම ඉගෙන ගන්න ඕනේ. හරි සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තරම ඩ්‍රොප්ෂිපින් කියන්නේ ඇත්තරම රියල් බිස්නස් එකක්. ඒ කියන්නේ ඔයාලට පාර්ට් ටයිම් මුලින්ම පාර්ට් ටයිම් කරලා ඉවරලා ඇත්තටම ඕගොල්ලන්ට ඕගොල්ලෝ මේ කෝස් එක වෙනකොට ඕගොල්ලෝ විතර මාස්ටර් වෙනවා. ඒ කියන්නේ මේ මාස්ටර් කෝස් එක ගන්න කරන්නේ. ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න තියෙන හැමදේම ඉගෙනගෙන තමයි මේ කෝස් එක ඉවර වෙන්නේ. එතකොට ඇත්තටම මගෙන් ඔය මම උගන්වපු අයගේ ඇත්තටම ඒ කියන්නේ මෙන්න මේම කේස් එකක් ආවා අයියේ මට මම මේකට මොකද්ද කරන්න කියන ඒ ප්‍රශ්නේ නෝ අඩුයි. මොකද එන හැම කේස් එකක් මේගෙන මම ඒගොල්ලන්ට උගන්වලා තියෙන මේ විදිහේ කේස් එකක් ආවොත් මේකට ෆේස් කරන්න මෙහෙමයි මේක හැන්ඩල් කරන්න මෙහෙමයි කියලා ඒකොටම උගන්වලා තියෙන්නේ. සාමාන්‍ය ඒගොල්ලන්ට ඇත්තම හැන්ඩල් කරගන්න බැරිම කේස් එකක් හෝ ඒව මොකක් හරි එහෙම සීන් එකක් આવොත් මට කතා කරන්න නැත්නම් ඇත්තට මට ඒක කතා කරන්නේ නැහැ. ඒ වුණත් මම ඒගොල්ලන්ගේ සැරින් සැරේ වෙනම ඒ කියන්නේ අපේ වෙනම group එකක් තියෙන community එකේ සැරින් සැරේ මම updates දානවා. මම අලුතෙන් දැයි මේ මොනවා හරි ඉගෙන ගත්තොත් මම ඒගොල්ලන්ට updates දෙනවා. මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඒගොල්ලොත් මේ අපිට updates දෙනවා. ඕගොල්ලන්ගේ දැන් මේ අලුත් බැච් එකට එකතු වෙන අයත් මේ කෝස් එකෙන් පස්සේ අන්න ඒ ගෲප් එකට මම දානවා. ඒ ගෲප් එකේදී ඔයාලට මීට වඩා වැඩි දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඩ්‍රොප් ෂිපින් කියන්නේ ලීගල්. මේක සාමාන්‍ය ඩ්‍රොප් ෂිපින් කියන්නේ ලීගල්. එහෙම කිසි අවුලක් නැහැ. හැබැයි eBay එකේ ඩ්‍රොප් ෂිපින් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඒක සමහරලාට මොනවා රික්වෙස්ට් එකකදී ඒජන්ට් කෙනෙක් ඇහුවොත් ඔයා මේක ඒ කියන්නේ මේ ඔයා සේල් කරන්නේ ඔයාගේද කියලා අපිට ඩ්‍රොප් ෂිපින් කියන වචන පාවිච්චි කරන්න බෑ. ඒවට උත්තර දෙන්න වෙන විදි තියෙනවා. ඒවට එහෙම උත්තර දීලා තමයි ඒව හැන්ඩල් කරන්න ඕනේ. ඒ වගේ ඒකේ බය වෙන්න දෙයක් නැහැ. මම ඒව හැන්ඩල් කරලත් තියෙනවා. ඒකේද එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට එහෙම ප්‍රශ්නයක් ආව ප්‍රශ්න සාමාන්‍යයෙන් එන්නේ නැහැ. බැරි වෙලාවත් ආවොත් ඒව හැන්ඩල් කරන විදිය ඕගොල්ලෝ මම වෙනම ගයිඩ් කරනවා. හරි eBay ගැන සාමාන්‍ය සරලවම කතාව තමයි ඕක. හරි සාමාන්‍යද eBay එක ගැන මොනවා හරි ඔයාලට ප්‍රශ්න මුකුත් එහෙම තියෙනවද අහන්න? මම නැත්නම් ඊළඟට Adobe stock එකට පොඩ්ඩක් යන්න කියලා මම දැන් ඒ කියන්නේ ඕගොල්ලෝ මේක ඉදරගත්ත සාමාන්‍ය Facebook එකනේ Facebook එකේ මම දාලා තිබ්බා 4-in-1. ඒ කියන්නේ eBay, Adobe stock, digital marketing, Pinterest කියන ඔය platform හතරගෙනම මේකෙදි මම ඔයාලට උගන්වනවා. මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් Adobe stock. Adobe stock කියන්නේ සාමාන්‍යයෙන් photos and videos sell කරන platform එකක්. මේකෙදි අපිට ගන්න තියෙන්නේ AI වලින් images හදලා ඉවර වෙලා මේකට අප්ලෝඩ් කරලා sell කරන්න. හැබැයි අපි දැනගන්න ඕන කොහොමද AI වලින්. මේක free කියන්නේ මේ message එකක් තියෙනවා 7500 බ්‍රදර්. ඔයාලට 7500කට මේ ඇත්තට මෙච්චර කෝස් හැමෙට මම ඒකට 7500ක් මේ කියන්නේ මේකයි. ඇත්තට මම දන්න ඔයාලට 30000 35000 25000 ඇත්තට වීදම් කරන්න බෑ. ඇත්තට මේ ලංකාවේ විතර කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නේ ඇත්තට මොකක් හරි ගේමක් ගහගන්නනේ. මේ එතකොට මට මේක ෆ්‍රී දෙන්නත් බෑ අතට මොකද මම මේක ලොකු කට්ටක් කාලේ ඉගෙනගෙන ඉවර වෙලා මම අතින් ලොස් කරගෙන මම මේක ඒක ඉගෙනගෙන ඉවර වෙලා මගෙන් ඉගෙන ගන්න අයට ලොස් නොවි හරියට වැඩේ කරගෙන යන්න උගන්නන නිසා මට මේක ෆ්‍රී දෙන්න බෑ හැබැයි මම ෆ්‍රී කෝස් දෙකක් කරා ෆ්‍රී කෝස් දෙකේදී ඒ ෆ්‍රී කෝස් එකේ හිටපු මිනිස්සු මට කියන්නවා ෆ්‍රී දෙන කිසිම දෙයක අගයක් නෑ කියලා ඒකයි මම ඔයාලට ඒ වගේ ගාණක් දාලා ඉවරලා මේ කෝස් එක කරන්නේ 7500යි ඊට වඩා රුපියලක්වත් ආයෙ වැඩි නෑ ඔයාලට දිගටම මං ඉගෙන ගන්න තව අමතර දේවල් ඔයාලා දිගටම ඉස්සරහට group වලදී අප්ඩේට් හම්බෙනවා. හරි. Adobe Stock එක කතා කරොත් එහෙම Adobe Stock එකේදී free tools වලින් කොහොමද AI images හදන්නේ ඒවා මේ හරියට අප්ඩේට් කරන්න කොහොමද SEO කරන්න කොහොමද කියලා ඉවරලා ඔයාලට මුලින් ඉඳන් accounts හදන තැනේ ඉඳන්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. Adobe Stock එක ඔයාලට YouTube එකේ මේක ඉගෙන ගන්නත් පුළුවන්. හරිද? හැබැයි YouTube එකේ ඉගෙන ගත්තා ඔයාලට මේක SEO කරලා ඉවරලා portfolio එකක් හදන විදිහ ඇත්තටම මම නම් දැකලා නැහැ YouTube එකේ තියෙනවා කියලා. මේ
ඔයාලට මේක account එක හදන තැන ඉඳන් portfolio එකක් හදලා portfolio එක SEO කරන තැන වෙනකන් හැම දෙයක්ම earning එකට යනකම් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේකට නම් මාරියෝ සීමත් තියෙන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා දවසින් දෙකෙන් මං කියන්නේ අඩුතර ඇසෙස් සාමාන්‍යයෙන් 100ක් විතර දානකම් සමහරුන්ට එක සේල් එකක්වත් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්න ඕගොල්ලන්ගේ ඒ කියන්නේ ඔළුව වැඩ කරන විදියට. ඒ කියන්නේ මේකට ඇත්තටම දාන්න ඕන නිකන් අපිට හිතුමනාවට දාන ෆොටෝස් මේකේ රිසර්ච් එකක් කරන්න තියෙනවා. මොනවද ඒ කියන්නේ ඉක්මනට සෙල් වෙන්නේ. ඒ විදිය රිසර්ච් එකක් කරන්න තියෙනවා. ඒවත් එක්ක අපි හදන ෆොටෝස් ඇත්තටම සෙල් වෙන විදිහට හදලා දාන්න ඕනේ. ඒව මම ඔක්කොම කියලා දෙනවා. මෙහෙම 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 දැන් හදන්න ඕනේ කියලා ඉවරලා. මෙතඩ්ස් එතකොට ට්‍රික්ස් එතකොට එක්ස්ටෙන්ෂන් ටූල්ස් අර මලන් එක්ක ඔයාලට මේ ගැන සම්පූර්ණ නොලෙජ් එකක් අරගෙන ඉවරලා වැඩක් කරගන්න පුළුවන්. සමහරු ඉන්නවා මේ ඒ කියන්නේ කෝස් එක කරලා දැන් මේ eBay එකට වැඩි Adobe stock එකට බහැලියල වැඩ කරන කට්ටිය ඉන්නවා. මොකද මේක ඇවිල්ලා සාමාන්‍ය පෝර්ට්ෆෝලියෝ එකට ෆොටෝ 5000 10000ක් විතර දාගත්ත කියන්නේ නිකන් පෙන්ෂන් ගියා වගේ තමයි. ආයි බලන්න දෙයක් නැහැ. මාසෙකට හොඳ ගාණක් වයන්වල සාමාන්‍යයෙන් පෝර්ට්ෆෝලියෝ එකේ සාමාන්‍යයෙන් ෆොටෝස් 5000ක් කෝ 4000ක් කිට්ටුවෙන් දාගත්ත කියන්නේ මාසෙකට මේකෙන් ඇත්තටම 50000ක් 60000ක් නිකන් ඉඳලා හොයන්න පුළුවන්. මේ දැන් ඕගොල්ලෝ ආයි මම හොයනවාද මගෙත් තියෙන තම 1000 ගානේ මේක තියෙන. හැබැයි මම 1000 ගානේ මේක හොයලා තියෙනවා දැන් ඩොලර් 69යි 762ක්. මේ ඉතින් අවුලක් නැහැ. අවුලක් නැහැ කියන්නේ මේ සෙල් කරන්නේ ෆොටෝ එක. ඒ කියන්නේ මේ ඔයාලට පේන එකම ෆොටෝ එක මේක 24 වතාවක් මේ ඩවුන්ලෝඩ්ලා තියෙනවා. මේක 10 වතාවක් ඩවුන්ලෝඩ්ලා තියෙනවා. ඉතින් මේ පෝර්ට්ෆෝලියෝ එක මේ තියෙනකන් මේකෙන් ඩවුන්ලෝඩ් වෙනකන් ඒ කියන්නේ මේක යන්න යන පෝර්ට්ෆෝලියෝ එක වැඩි වෙන එකනේ වෙන්නේ. අඩු වෙන්නේ නැහනේ. මේක යනකම් ඒක ඩවුන්ලෝඩ්ස් එනකම් මේ දිගටම earnings හම්බෙනවා. ඇත්තට අපි මැරුණත් මේක ඇතුලේ earnings හම්බෙනවා ඩවුන්ලෝඩ් වෙන්න. ඒක නිසා මේක නේ පෙන්ෂන් ප්ලෑන් එකක් වගේ මේ වගේ වැඩක් හරියට අල්ලගෙන කරගත්ත කියන්නේ හොඳ මේ සුපිරි ගේමක් ගහ ගන්න පුළුවන්. මම මෙතන ඩිජිටල් මාකටිං කියන ඒක කතා කරන්නේ නැහැ. මොකද ඩිජිටල් මාකටිං කියන සයිට් එකක්. ඒ සයිට් එක මම ඇත්තටම දෙන්නේ එක සෙෂන් වලදී විතරයි. Pinterest එක ගැන කතා කරලා ඔයාලට Pinterest වලදී ලයිව් සෙෂන් නෙමෙයි මම දෙන්නේ වීඩියෝ සීරීස් එකක් දෙන්නේ. ඔයා ඒ කියන්නේ පින්ට්‍රස්ට් එක රීච් කරගන්න කොහොමද account එක හරියට හදාගන්න කොහොමද ඊට පස්සේ මේකෙන් traffic ගන්න කොහොමද අතර මේක eBay එක ලොකු traffic එකක් යනවා මේකෙන් ඒවා ඒක direct කොහොමද share කරන්නේ මේ eBay එක listing කොහොමද direct share share කරන්නේ Pinterest එකට මේ වගේ ඒවෙන් traffic එකක් කරන් sales ගන්න කොහොමද ඊට පස්සේ මේකෙන් ඔයාලට ඕන නම් පුළුවන් තව ඇෆිලියේට් මාකටිං කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ දේවල් ඒක share කරන්න පුළුවන් ඊට පස්සේ ඕන Fiverr වලදී Fiverr වල Pinterest ඩිජිටල් මාකටිං කියලා වෙනම සර්විස් විදිහට ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය 1 මිලියන් වගේ රීච් මන්ත්ලි 1 මිලියන් වගේ රීච් වෙන මේ හොඳ account එකක් හදාගත්ත ගියා රන් කරගෙන ගියා කියන්නේ ඔයාලට platform ගානක වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මට ඔයාලට හඳුන්වා දීමේදී ඒකේ සාමාන්‍යයෙන් කියලා දෙනුනා ඕනේ. මොකද මෙතන අපි මේල් එක කතා කරේ eBay ගැන. eBay එක ඇතුළේ තියෙනවා මම දැන් ඔය කිව්වට වැඩිය ඔයිට වැඩිය සෑහෙන ලොකු කතාවක් තියෙනවා. සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඕක සිම්පල් දෙයක් නෙමෙයි. ඔයාලට මෙහෙමයි. ඔයාලට self education ඔයාලම ඒ කියන්නේ ඕක හොයලා බලලා ඉගෙන ගන්න. ඒක මමත් ඉගෙන ගත්ත වැඩි හරියක් එහෙමයි. මමත් ඒ කියන්නේ ඇත්තටම හොයලා බල මම ඔයාලට රේට් ටේබල් එක හදාලා මගේ අතේ ලොකු කොස්ට් එකක් ගිහලා තමයි මම රේට් ටේබල් එක හැදුවේ. එතකොට ඒ විදිහේ ඒක රිස්ක් එකකට යන්න පුළුවන් නම් එහෙම අවදානමක් අරගෙන එහෙම ලොස් එකක් ඒකන කන්න පුළුවන් විදිහට ඔයාලට එහෙම ඒක වැඩේ කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මේ self education කියන්නේ ආයෙ මුකුත් නෑ. ඒක කාටවත් අත දාන බැරි දෙයක්. ඒ ඇරෙන්න මම ඇත්තටම දෙන ලොස් නොවි ඇත්තටම හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් විදිහට තමයි මම උගන්වන්නේ මුල ඉඳන්ම අන්තිම වෙනකන් හැම දෙයක් ගැන මේකේ තියෙන tools මේක ඇතුලේ තව tools තියෙනවා තව third party tools තියෙනවා ඒවත් එක්කම මේ තමයි උගන්වන්නේ මේ මාස 15 වෙනිදා මම සෙෂන් ස්ටාර්ට් කරනවා ඔයාලට විස්තර දාලා තිබයි කියන්නේ ඔය group එකේ නට මම දාලා මට මැසේජ් කරපුවා මේ හැමෝටම මම විස්තර දාලා තියෙන්නේ කැමති කෙනෙක්ට වැඩේට ජොයින් වෙන්න පුළුවන් හරි මොකද ප්‍රශ්න මොකද අහන්න මම සෙෂන් මීටින් එක ඉවර කරන්න කලින් ප්‍රශ්න මාරු තියෙනවා නම් අහන්න පුළුවන් නැත්නම් මට මැසේජ් එකක් කර කෝල් එකක් කර දෙන්න එතකොට ඔයාලට වැඩි විස්තර අහගන්න පුළුවන් ඔව් හරි ඕකේ නා ගුඩ් නයිට් මොනවා ප්‍රශ්න තියෙව මට කෝල් එකකට මැසේජ් එකක් කර දාන්න